පහුගිය කාලේ මුතුගල් සර් රංගපෑවනේ. OIC කෙනෙකුට කාටද? ඒ අධ්‍යක්ෂවරයා මුතුගල සර්ට තාම කට් කියලා නැහැ. තාම ඇක්ෂන් එකේ තමයි ඉන්නේ. හරි එහෙනම් අනේ කරුණාකරලා කෝල් එකක් දීලා හරි කට් කියලා කියන්න. මොකද මේ ගානට දිගටම රංගපාන්න ගියාම අපිට බලන් ඉන්න අමාරු ගතියක් තියෙනවා. මේක බැලූ බැල්මට ඉතා සියුම්ම නිරීක්ෂණය කරාම ගම් වතුරෙන් අසරණ මේක පිටිපස්සේ වෙන දේශපාලන කතාවක් තියෙනවා. ඒ තමයි මෙච්චර මේ රටේ මිනිස්සු මේ වැඩේට පණ ඇරලා කර ඇරලා ජීවිත අවදානම් අරගෙන මේ වැඩේ කරගහලා කරනකොට ඇයි මුතුගලගේ වීඩියෝ එක විතරක් නාමල් රාජපක්ෂ ෂෙයා කරන්නේ කියන එක. ඇයි මුතුගල මේ ලංකාවේ හෙලිකොප්ටර් එකකින් ගිහලා ආධාර බෙදපු හරි මේ જાතිය හරි වැඩක් කරපු හරි නැත්නම් හෙලිකොප්ටර් එකකින් ගිය පළවෙනියා වගේ එකක් නෙමෙයිනේ මුතුගල කියන්නේ. ඒතර දෙරණ වගේ රූපවාහිනී නාලිකාවක මේක නිවුස් එකක් වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ මේ රටේ මිනිස්සු මේ ව්‍යසනයට සහභාගී වෙච්ච මේකට උදව් කරපු විදිහ දැක්කහම කොහොමද මේ මුතුගලගේ ඉවෙන්ට් එක විශේෂ ඉවෙන්ට් එකක් බවට පත් වෙන්නේ මීඩියා වලට. සහ අනික් පැත්තට මට රජයේ පැත්තෙන් ප්‍රශ්න කරන්න තියෙනවා. ඒ තමයි ඔහු මේ හෙලිකොප්ටර් එකකින් ඇවිල්ලා ග්‍රවුන්ඩ් එකකට ලෑන්ඩ් කරනකොට පිට්ටනියකට බහිනකොට මේ කොහොමද මේ එච්චර ආරක්ෂක අංශ නිලධාරීන් පිරිසක් ඒ වෙනුවෙන් සැදී පැහැදී ඉන්නේ. ඒතකොට මේ මෙච්චර ව්‍යසනකාරී මිනිසුන්ට ළඟා වෙන්න බැරි මෙච්චර අසීරුතා තියෙන මොහොතක නම් ඒ නිලධාරීන්ට ඒ වෙලාවේ කොච්චර වැඩ තියෙන්නද? මේ මුතුගල චොපර් එකෙන් එනවා බලන එකද ඒ වෙලාවේ ෆැන්ටසි. ඔහු ඒ කරලා තියෙන ඔහු තව සෑහෙන පිරිසකට ආධාර කරන්න ඇති. ඒකට රෙස්පෙක්ට් ඒක හරි. හැබැයි මේ වාසේ සිනමා කරන එක මේ තමන්ගේ ඇඩ්වර්ටයිසින් වැඩ කරන එක නේද? පොලිසියට සැලියුට් ගහන එක මම ඒකයි කිව්වේ අර OIC මහත්තයාට කට් කියලා නෑ ෆිල්ම් එකේදී. තාම සැලියුට් ගහනවා. හරිද? ආරක්ෂක අංශ දැක්කාම මුතුගල දේශපාලනයට එනවා. මුතුගල දේශපාලනයෙන් පොහොට්ටුවෙන් මං කියන්නේ මුතුගල දේශපාලනයට එනවා නම් එන්නත් ඕනේ පොහොට්ටුවෙන් තමයි. හරි? ඒ කියන්නේ නාමල්ටත් වඩා බයියෙක් ඉන්නවනම් ඒ මුතුගල තමයි ලංකාවේ. හරි? ඒ කියන්නේ නාමල්වත් ඕවර්ටේක් කරනවා කොයි වෙලාවක. හරි? කියන්නේ බයියෙකින්. හරි? ඒකනේ අර මීට කලින් කාලෙකත් අපි දැක්කේ අර හයිවේ එකේ මුතුගල සර්ගේ වාහනේට හයිවේ එකේ ළමෙක් වමෙන් ඉස්සර කරනවා. ඒ දවස්වල අපි කතා කරා මුතුගල සර් කියනවා ෆොටෝ ගහනවා සර්ගේ නිහතමානීකම හයිවේ එකේ වීදුරු අරගෙන වාහන දෙකක් කතා කර යනවා. හරි ඒ ගානට බයි වෙන්න බෑ පුතේ ලේසි පුතේකට. හරි ඒ කියන්නේ හයිවේ එකේ වාහන දෙකක් මෙහෙම පැරලල් තියාගෙන වීදුරු අරගෙන කතා කර යන ගානට බයි වෙනවා කියන්නේ ඒක විශාල බයි එකක්. හරි ඒ හින්දා චැලෙන්ජ් එකක් තියෙනවා නාමල්ට ඇත්තටම. මේ අපි ඇත්තට මේ hina වෙලා කියන්නේ අඬන්න ඕනේ ඒවා. හේතුව ඔය සිද්ධි තුන ගන්නකො. හරි? ඒ හයිවේ එකේ වාහනේ වීදුරු අරගෙන කතා කර ගියපු එක. එයාගේ ඩිෆෙන්ඩර් එකක් අරගෙන ඒ ඩිෆෙන්ඩර් එක ගහපු පුරාජේරුව. හරි පාරේ යන මිනිස්සු එයාගේ ඩිෆෙන්ඩර් එක දැක්කම ලයිට් එක ගැහුවාම අයින් කර ගන්නවා කියලා කියපු එක. සහ මේ අපි කතා කරන්නේ නිශ්චිතව මේ ආධාර බෙදපු එක ගැන නෙවෙයි. මේ රටේ ඊළඟ දරුන් පරම්පරාවට අත්වෙමින් තියෙන ඉරණම ගැන. මේ જાතියේ බයියන්ගෙන් ඉගෙන ගත්තාම ඊළඟ අනේ අපි වැඳලා ඉල්ලනවා මේ දරුවන්ගෙන් මේ ගුරුවරයාගේ විෂය ගැන අපි බයොලොජි දන්නේ නැහැ. හොඳ විෂය හොඳට උගන්වනවා ඇති සමහර විට. ඒකනේ ළමයි යන්නේ. අනේ විෂය විතරක් ඉගෙනගෙන වරෙල්ලා මේවා පරමාදර්ශ නම් කරගන්න එපා. උඹලා මේවා පරමාදර්ශ කරගන්නවා නම් කියපල්ලා. අපේ ළමයින්ව අපි පොල් කොටන් උඩ නග්ගලා හරි මාළදිවෙයින්ට හරි යවනවා. හරි? මේ જાතියට හිතනේ ලොකු වෙන සමාජයක අපේ ළමයින්ව අපිට ජීවත් කරවන්න ඕනේ නැහැ.